ආයුබෝවන් දුවේ පුතේ අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ දේශීය නර්තන සම්ප්‍රදායන් යන මාර්ගකාව ඔස්සේ 6 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට ඉතාම වැදගත් වන පාඩමක් අරගෙන. ඉතින් පුතේ මේ දේශීය නර්තන සම්ප්‍රදායන් මොනවද කියලා අපි දැන් බලමු. දේශීය නර්තන සම්ප්‍රදායන් ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. 1. උඩරට නර්තන සම්ප්‍රදාය, 2. පහතරට නර්තන සම්ප්‍රදාය, 3. සබරගමු නර්තන සම්ප්‍රදාය ලෙස බෙදා දැක්විය හැකිය. උඩරට නර්තන සම්ප්‍රදාය. උඩරට නර්තන සම්ප්‍රදායේ පුතේ ප්‍රධාන ශාන්ති කර්මය කුහුඹා කංකාරියයි. ඒ වගේම ප්‍රචලිත ප්‍රදේශ ලෙස සත්කෝරළය, සතරකෝරළය, මහනුවර, කුරුණෑගල, මාතලේ ආදිය ප්‍රදේශ ලෙස දැක්විය හැක. මෙහි ප්‍රධාන ඇඳුම් කට්ටලය වෙස් ඇඳුම් කට්ටලයයි. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ගැටබෙරයයි. ගැටබෙරේ දිග වියත් 3යි, අඟල් 3යි. ඇහැල, කොහොඹ, වරක වැනි දැවවලින් ගැටබෙරේ කඳ සාදා ගැනීමට යොදා ගන්නවා. ඒ වගේම හම සෑදීම සඳහා හරක්කම්, වදුරුහම් හා තලගොයි හම යන ආදී නිම කර ඇති වාද්‍ය භාණ්ඩයක් ලෙස දැක්විය හැකිය. දෙවන මාතෘකාව වන පහතරට නර්තන සම්ප්‍රදායයි. පහතරට නර්තන සම්ප්‍රදායේ ශාන්ති කර්මය වනුයේ දෙවල් මට ශාන්ති කර්මයයි. පහතරට සම්ප්‍රදාය ප්‍රචලිත ප්‍රදේශ ලෙස කළුතර, ගාල්ල, මාතර, බෙන්තර, හම්බන්තොට, දෙවිනුවර, අම්බලන්ගොඩ සඳහන් කළ හැක. ඒ වගේම පහතරට නර්තන සම්ප්‍රදායේ ඇඳුම් කට්ටලය තෙල්මේ, නොහොත්, තේවොල් ඇඳුම් කට්ටලය ලෙස නම් කළ හැකිය. ප්‍රධාන වාද්‍ය භාණ්ඩය පහතරට බෙරයයි. පහතරට බෙරයට කියන වෙනත් නම් රාශියක් තිබේ. දෙවොල් බෙරය, ഘോഷක බෙරය, දික් බෙරය යන නම් වලින්ද හැඳින්විය හැක. පහතරට බෙරය සෑදීමට ගන්නා දැව වර්ගයේ කිතුල් කොස්, පොල්, ඇහැල වැනි දැව වර්ග වේ. බෙරෙහි දෙපැත්තට හරක් බොක්ක එහෙම නැත්නම් සිවිය යොදා ගැනීමට හම් භාවිතා කරනු ලැබේ. තෙවන මාතෘකාව ලෙස සබරගමු නර්තන සම්ප්‍රදාය. සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මයේ ලෙස පහන් මට ශාන්ති කර්මය දැකිය හැක. ඒ වගේම ප්‍රචලිත ප්‍රදේශ රත්නපුරය, පැල්මඩුල්ල ආදිය වේ. ප්‍රධාන ඇඳුම් කට්ටලය පබළු ඇඳුම් කට්ටලයයි. ප්‍රධාන වාද්‍ය භාණ්ඩය දවුල ලෙස ගත හැකිය. දේශීය නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වය ගැන අපි දැන් කතා කරානේ. මේ සම්ප්‍රදායන් ත්‍රිත්වය වගුගත කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ වගුව හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ වගේම පුතාලා ගාව තියෙන කෙටි සටහන් පොතට ෂෝට් නෝට් බුක් එකට ඇතුළත් කරගනිමින් පාඩම් කරගන්න. පුතේ දුවේ තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.